Black head white heads කියලා කියන්නේ oily skin එකක් තියෙන මට වගේම ඔයාටත් තියෙන ප්‍රශ්නයක් වෙන්න ඇති. ඉතින් මේක ගෙදරදීම remove කරගන්න පුළුවන් පහසු ක්‍රමයක් තමයි අද අරගෙන ආවේ. මේකට ඕන කරන්නේ coffee, gelatin, rose water කියන තුන. මුලින්ම වගේ මොන හොඳට steam කරලා ඊට පස්සේ අපි coffee, gelatin, rose water කියන තුන හොඳට mix කරගන්න ඕනේ. ඉතින් විවිධ සන්ස්ක්‍රීන් නිසා එතකොට ඔයිලි ස්කින් එකක් තියෙන අයගේ ඔයිල් බ්ලොක් වෙලා ඒ වගේ ප්‍රශ්න නිසා තමයි මේ බ්ලැක් හෙඩ් වයිට් හෙඩ්ස් කියන ඒවා හැදෙන්නේ. කුණු දූවිලි නිසාත් මේ තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඉතින් හොඳට අපේ ස්කින් එක ක්ලීන් කරගෙන ඊට පස්සේ ස්ටීම් කරලා ඊට පස්සේ අපේ මිශ්‍රණය මූණේ ආලේප කරගන්න ඕනේ. ඉතින් ඔයාලට අතින් හරි හැන්දකින් හරි මේ විදිහට ආලේප කරගන්න පුළුවන්. බ්‍රෂ් එකකින් උනත් මේක ආලේප කරගන්න පුළුවන්. මේක ඇස් යටට ගන්න එපා මතක් කරලා. මොකද මේක රිමූව් කරද්දී ගොඩක් රිදෙනවා. ඉතින් මාත් මේක වීඩියෝ එකකින් බලලා තමයි try කරන්න හිතුවේ. මේ විදිහට හොඳට මුළු මූණටම මේක ආලේප කරගන්න ඕනි. දැන් මම මුළු මූණටම මේක ගාගෙන ඉවරයි. ඊට පස්සේ මේක වේලුණාට පස්සේ විනාඩි 20ක් විතර තියලා වේලෙනවා. ඊට පස්සේ මේක හිමීට රිමූව් කරගන්න ඕනේ. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා අපේ black head white heads ඔක්කොම රිමූව් වෙනවා. ඉතින් ඔයත් ගෙදරදීම try කරලා බලන්න. මේකට ඕන වෙන අමුද්‍රව්‍ය තුනයිනේ. ඉතින් ලේසියෙන්ම ගෙදරදී මේක try කරන්න පුළුවන්. ඉතින් මේක හිමීට රිමූව් කරගන්න. මොකද අපේ ෆේස් එක කියන්නේ ගොඩක් සෙන්සිටිව් දෙයක්. අපේ ෆේස් එකේ තියෙන අනවශ්‍ය රෝම කූපත් මේකට ගැලවිලා එනවා. අයිබ්‍රෝස් වල අනිවාර්යයෙන්ම ගා ගන්න නැතුව ඉන්න වග බලා ගන්න. මොකද නැත්තම් අයිබ්‍රෝස් උත් ගැලවිලා එන්න පුළුවන්. ඉතින් අපේ ෆේස් එකේ තියෙන අනවශ්‍ය රෝමත් මේකෙන් ගැලවෙන නිසා ආපහු අමුතුවෙන් ෆේස් hair remove එකක් කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් මේ තියෙන්නේ ගැලවිලා ආපු white heads ටිකක්. මේ වගේ තව ගොඩාක් ඒවා ගැලවිලා ඇවිල්ලා තිබුණා. try කරලා බලන්න.